පළවෙනි ගානේ දීලා තියෙනවා x ධන 2y සමාන 110. 2x ධන 3y සමාන 190. සමගාමී සමීකරණ යුගලයක් සරලවම විසඳන ආකාරය මම ඔයගොල්ලන්ට කියන්නම්. කියන්නේ අර අපිට තේරෙන භාෂාවෙන් කියන්නම් ඔළුවට දාගන්න. ඔයගොල්ලන්ට තේරුම් ගන්න විතරක් මම කියන්නම්. ඊට පස්සේ වෙනම අපි අවශ්‍ය වුණොත් නෝට් එකක් දාගමු. මොකද කරන්න තියෙන්නේ කියලා මම පියවර වශයෙන් කියන්නම්. අපේ සමගාමී සමීකරණ යුගලයක් විසඳද්දී මුලින්ම අපි මෙන්න මේ xy දැන් මේ පළවෙනි සමීකරණයේ තියෙනවානේ xy කියලා පද දෙකක්. අනිවාර්යයෙන්ම ඊළඟ සමීකරණෙත් xy පද දෙකම තමයි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ x සහ y ට වෙන වෙනම අගයන් දෙකක් උත්තර ගන්න බැරුව යනවා. ඒ නිසා මේ සමීකරණ දෙකේ පළවෙනි සමීකරණයේ තියෙන නොදන්නා පද දෙකම තමයි දෙවෙනි සමීකරණෙත් තියෙන්නේ. හරිද? එතකොට අපි ඉස්සෙල්ලම මේ x හරි y හරි දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්න ඕන. පළවෙනි පියවර ඒක. x හරි y හරි දෙන්නගේ එක්කෙනෙක් තෝරගත්තා. දැන් මේ ගානේ හැටියට අපිට ලේසි x තෝරගත්තා. ඒ නිසා මම x තෝරගන්නම්. ඇයි කියලා ඊළඟට මම කියන්නම්. x තෝරගත්තට පස්සේ දෙවෙනි පියවර තමයි මේ සමීකරණ දෙකේම x පද දෙක දිහා බලනවා. බලලා ඒ x පදයට ඉදිරියෙන් තියෙන දැන් x කියන්නේ එක් වාරයක් x. එතකොට මේ x ට ඉදිරියෙන් තියෙන එකේ ඉලක්කම අපි මෙන්න මේ ඉදිරියෙන් තියෙන අගයට මෙන්න මේ සංඛ්‍යාවට එහෙම නැත්නම් ඉලක්කමට අපි කියනවා x ගේ සංගුණකය කියලා. අපි බලනවා මේ සමීකරණ දෙකේම x ගේ සංගුණක සමානයිද කියලා. මොන දෙවෙනි පියවර. සමාන නැහැ. සමාන නැත්නම් අපි x ගේ සංගුණක සමාන කරගන්න ඕනේ. පළවෙනි පියවර මොකද්ද? x සහ y දෙන්නගෙන් කෙනෙක් තෝරගත්ත. අපි x තෝරගත්ත දැන් මෙතනදී. ඊට පස්සේ අපි බැලුවා මේ x මේ සමීකරණ දෙකේම තියෙන මේ පද දෙක දිහා මේ පද දෙකේ සංගුණක සමානයිද කියලා බැලුවා. සමාන නැත්නම් අපි සමාන කරගන්න ඕනේ. හරිනේ? තුන්වෙනි පියවර. හරි. තුන්වෙනි පියවරේදී අපි කරන්නේ සමාන කරගන්නවනේ මේ x ගේ සංගුණක සමාන කරගන්නවා. සමාන කරගත්ත කියලා හිතන්න. ඊට පස්සේ අපි බලනවා මේ සමාන කරගත්ත ඒ පද දෙකේ දැන් මෙතනදී අපි සමාන කරන්නේ දෙන්නම 2x බවට පත් කරලා. අපි බලනවා මේ දෙන්නගේ ඉදිරියෙන් තියෙන ලකුණු සමානයිද අසමානයිද කියලා. දැන් මේකේ සමාන කරාට පස්සේ එන්නේ දෙකම ධන. එතකොට සමානයි. සමාන නම් සමීකරණ දෙක අඩු කරනවා. අසමාන නම් සමීකරණ දෙක එකතු කරනවා. පැහැදිලි වුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ. ගාන ඉදිරියට හදාගෙන යනකොට ඔයගොල්ලොන්ට පැහැදිලි වෙන්න මම කියලා දෙන්නම්. මම දලා දහසක් දුන්නා. මම පොඩ්ඩක් ආයෙත් කියන්නම් සාරාංශයක් විදිහට කොහොමද විසඳන්නේ කියලා. අපි ඉස්සෙල්ලම මේ දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්නවා. මම x තෝරගන්නවා. මේක විසඳන්න ලේසි. x තෝරගත්තාම ඊට පස්සේ අපි බලනවා මේ n දෙකේම මේ x ගේ සංගුණක සමානයිද? මේකෙදී නම් සමාන නැහැ. සමාන නැත්නම් අපි සමාන කරගන්න ඕන. සමාන නම් එහෙම සමාන කරගන්න ඕනේ. සමාන නැත්නම් සමාන කරගන්න ඕනේ. ඊළඟ පියවරේදී අපි එහෙම සමාන කරගත්තට පස්සේ අපි බලනවා මේ දෙන්නගේ ලකුණුත් සමානයිද කියලා. මේකේ ලකුණු සමානයි. ලකුණු සමාන නම් සමීකරණ දෙක අඩු කරනවා. ලකුණු අසමාන නම් සමීකරණ දෙක එකතු කරනවා. ඔන්න ඔය කියපු පියවර ටික දලා දහසක් ඔළුවේ තියාගන්න. එතකොට මේ ගණන් හතර හදනකොට ඕගොල්ලොන්ට ඇයි මම ඔය පියවර හතර කිව්වේ කියලා ඕගොල්ලොන්ටම තේරුම් ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් විසඳන්න යමු. මම මේ සමීකරණයේ අංක 1 විදියට සහ මේ සමීකරණයේ අංක 2 විදියට හඳුන්වා ගන්නවා. අපි x වනේ තෝරගත්තේ. මෙතන තියෙන්නේ 2x. අපි මෙන්න මෙයාවත් 2x කරගන්නවා. එක දෙකෙන් ගුණ කරාම 2යි නේ. ඒ නිසා මම මේ පදේ දෙකෙන් ගුණ කරන්න තීරණය කරනවා. නමුත් සමීකරණයක එක පදයක් විතරක් අපිට වෙනස්කමකට ලක් කරන්න බෑ. ඒ කියන්නේ ගුණ කරන්න බෙදන්න එක පදයක් විතරක් බෑ. ඒ නිසා අපි කරන වෙනස්කමක් අපි මුළු සමීකරණයටම කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි සමීකරණයම මම දෙකෙන් ගුණ කරන්න තීරණය කරනවා. පළවෙනි සමීකරණය ගුණ කිරීම 2 සලකමු. පළවෙනි සමීකරණේ වම් පැත්ත දෙකෙන් ගුණ වෙනවා. x එකතු කිරීම 2y සමානයි. පළවෙනි සමීකරණේ දකුණු පැත්ත දෙකෙන් ගුණ වෙනවා. දැන් වරහන් ඉවත් වෙනවා. මෙතන නොලිවර තියෙන ධන. මෙතනත් නොලිවර තියෙන ධන. ධනයි ධනයි ගුණ වුණාම ධන. දෙවාරයක් x කියන්නේ 2x. ධනයි ධනයි ගුණ වුණාම ධන. දෙවාරයක් දෙක 4යි. 4යි y. දෙවාරයක් 11 කියන්නේ 22යි. 220යි. මෙන්න මේ අවස්ථාවත් අපි සමීකරණයක් විදිහට අංක 3 කියලා යොදා ගන්නවා. දැන් අපි සුළු කිරීම වලට පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණය. දැන් ඕගොල්ලන්ට පේනවානේ මෙතනක් තියෙන 2x මෙතනක් තියෙන 2x. මෙතනක් තියෙන ධන ලකුණම තමයි දැන් අපිට ඕනේ නම් මේ සමීකරණයක මුල අවස්ථාවකදී මේ ධන ලකුණ නොලිය
මේ විදිහට ලියන්න පුළුවන්. ඒක දන්නවනේ හැමෝම. ඉතින් ඒක තමයි මෙතන වෙලා තින්නේ. එහෙම නැතුව අපිට අවශ්‍ය නැති මෙහෙම ලියන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් එහෙම ලියන්නේ නැහැ. මුලින්ම තියෙන පදේ. හරිනේ. දැන් ඔන්න අපි පළවෙනියට කියපු පියවර හරි. මොකද්ද? සමාන නැහැ. අපි මේ දෙන්නගේ කෙනෙක් තෝරගත්ත x ඒ දෙන්නගේ සංගුණක සමාන නැහැ. ඒ නිසා අපි සමාන කරගත්තා. දැන් හරි මේ සමීකරණ දෙකේ මෙතනත් 2x මෙතනත් 2x. ඊළඟ පියවර මේ දෙන්නගේ ලකුණුත් සමානයි. ලකුණුත් සමානයි නම් සමීකරණ දෙක අඩු කරන්න කිව්වනේ. අඩු කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දකුණු පැත්තේ වැඩි අගයක් තියෙන සමීකරණයෙන් අඩු අගයක් තියෙන සමීකරණය අඩු කරන්න ඕනේ. එතකොට ලේසි. ඒ නිසා මම අඩු කරනවා තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණේ වම් පැත්ත 2x එකතු කිරීම 4y අඩු කිරීම වරහන් 2x එකතු කිරීම 3y සමානයි. සමාන ලකුණෙන් එහා පැත්ත ටික මෙතන යටින් ලියනවා. තුන්වෙනි සමීකරණේ දකුණු පැත්ත 220 මෙතන තියෙන අඩු කිරීම. දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත 190. අඩු කරද්දි මෙන්න මේ ලියලා තියෙන මෙන්න මේ ප්‍රකාශය අපි පාවිච්චි කර ගන්නවා. ඒතකොට ලේසි. තුන්වෙනි සමීකරණේ මුලින්ම වම් පැත්ත. මෙන්න වම් පැත්ත. ලිව්වා. මේ අඩු කිරීම. අඩු කිරීමත් එක්ක වරහන අත්‍යවශ්‍ය. නැත්තම් අපි සුළු කරද්දි වරදිනවා. අපි වරහන දැම්මේ නැතොත්. අඩු කිරීම දෙවෙනි සමීකරණේ වම් පැත්ත. හරි. සමානයි. තුන්වෙනි සමීකරණේ දකුණු පැත්ත. 220. මේ අඩු කිරීම. ඊට පස්සේ දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත. ඔය විදියට. හරි. දැන් අපි මේක සුළු කරගෙන යමු. 2x එකතු කිරීම 4y මෙතන ධන ඍණයි ධන ඍණ 2x මෙතන ධන මෙතන ඍණ. එතකොට ඍණ වාරයක් ධන කියන්නේ ඍණ 3y සමානයි. 220 190ක් අඩු කරාම 190 ඉඳලා 220ට ගණන් කරන්න. 190 200 210 220 10 ගණන් කරේ 30 10 3ක් 30. උත්තරේ 30යි. මෙතන ධන 2x සහ ඍණ 2x කැපෙනවා. 4y ගෙන් 3y අඩු වුණාට පස්සේ y සමානයි 30යි. දැන් ඔන්න අපිට y ට අගයක් ආවා. හරි. දැන් අපි y ගේ අගය හොයාගත්තා. දැන් අපිට හොයාගන්න තියෙන්නේ x ගේ අගය. සමගාමී සමීකරණ යුගලයක් විසඳලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ නොදන්නා පද දෙකට වටිනාකම් දෙකක් නැත්නම් අගයන් දෙකක් ගන්න එක. එක අගයක් ගත්තා. දෙවෙනි අගය ගන්න අපි මේ හොයාගත්ත y ගේ අගය ආදේශ කරමු මේ සමීකරණ තුනෙන් ඕනම එකක ආදේශ කරාම අපිට උත්තරයක් ගන්න පුළුවන්. මොකද මේ සමීකරණ තුනම x සහ y අතර නිවැරදි සම්බන්ධයක් තියෙන සමීකරණ. ඒ නිසා අපිට සමීකරණ තුනෙන් මොකේ ආදේශ කරත් අපිට උත්තරයක් ගන්න පුළුවන්. නමුත් අපිට පළවෙනි සමීකරණය ආදේශ කරාම ලේසි. ඒ නිසා අපි y සමාන 30 පළවෙනි සමීකරණය ආදේශයෙන් කියලා සුළු කරගෙන යමු. හරි. y සමාන 30 එකෙහි ආදේශයෙන් පළවෙනි සමීකරණය ලියන්න පුරුදු වෙනකම්. x එකතු කිරීම 2y කියන්නේ දෙවාරයක් y නේ. දෙවාරයක් y වෙනුවට අපි ලියනවා 30 සමානයි 110. දැන් x එකතු කිරීම දෙවාරයක් 30 කියන්නේ 60යි. 110. ධන 60 එහා පැත්තට යනවා ඍණ 60යි. 110න් 60ක් අඩු වුණාම කීයද? 50යි නේ. හරි. දැන් අපිට x සහ y නොදන්නා පද දෙකටම අගයන් දෙකක් ඇවිල්ලා තියෙනවා. y ට 30යි x ට 50යි. හරිනේ? හරි. ඒ ගාන එතනින් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු දෙවෙනි නිදසුන කොහොමද විසඳන්නේ කියලා.